අම්මේ මේ බූරුව වහන දුවහන් අනේ මට අල්ලගන්න බෑනේ මොකද වදේ මේ පොර කුකුළු දෙන්න වගේ මොකද චුටි පුතා අම්මේ මාර කරදරයක් වෙලා තියෙන්නේ මෙයාව අම්මියා මෙයාව යවන්න ඕනේ කෙලිම නැන්දිලා ගෙදර මාර වදයක් වෙලා තියෙන්නේ මෙයා කිසි වෙලක් කරගන්න දෙන්නේ නැහැ හොම්බ දානවා අම්මේ පිස්සු මිනිස්සු බලනවා බටේ ඡන්දියෙන් නම් පල්ලට යනවා අම්මිට කියනවා විස්තරය හැබැයි බැහැලා ආවොත් මට අත තිබ්බොත් කියනවා අම්මිට විස්තරේ මොකද්ද ඉතින් කියන්නේ ඇයි දෙන්නේ අම්බෝ වැස්ලින් එක දෙන්න වැස්ලින් එකකින් ගහන්න එපා බූරුව ගැව්වනේ අකෝ ළමයාට ගැව්වනේ විස්තර කියන මොකක්ද මේ අය පාර කරලා තියෙන්නේ ඉන්න අද නම් කියනවා මම දැන් කිව්වනේ මගේ වැස්ලින් එක බීමට ගහන්න එපයි කියලා ඕඩයා මේ අම්මි අහන්නකෝ දැන් අම්මි දන්න විදිහට මේ දවස්වල ඔයාගේ පුතා මේ දවස්වල නෑ යාළුවෙක් තාත්තට විතර වදන්නවා ඒක ඉතින් කතා අන්දරයක් නේ පුතේ මේ දවස්වල මොකද රිෂ්මිද කොහොදනේ අන්න හරිද ඔව් මේක ආදර කතා අන්දරේ මේක මේ මොන විදියට ගිහිල්ලාද මන්ද ඉතින් අම්මි දැන් එයාත් එක්ක හින්දෙන්න දැන් එයා මට කියලාත් තියෙනවා ඉස්සර කතා බහ කරනවා මට අහගෙන ඉඳලා තියෙනවා මම දැන් රූම් එක ගාවට ගියා අම්මියා ගැද්ද එයා මට කතා කරා මොකද්ද වැඩ කරේ ඊට පස්සේ මම දැන් පොඩි වෙලාවක් කරා රිපෝට් එකක් හදන්න දෙමුණා ඒක හදලා ඉවරලා මම රූම් එකට ගිහිල්ලා කතා කරනට අයියා අම්මේ මේ වීඩියෝ කෝල් එකේ හිටියේ ඉතින් හරිද මේ ඊට පස්සේ මං ගිහිල්ලා ඉතින් මේ හායි කියලා ඉවරලා මේ හායි මේ රිෂ්මි අක්කිද කියලා ඉවරලා හැව්වා හරිද බලනකොට අම්මිලා ඉන්නේ කියලා වීඩියෝ කෝල් එකෙන් රිෂ්මි අක්කිත් එක්ක මම පරිගම්මේ මේ කුකුලට වටේම කෙල්ලෝ හිටියා කියලා රිෂ්මි නෙමෙයි ඇත්තනේ අනේ මේ ළමයා මොන විදියකට ගියාද මන් දන්නේ අනේ ලැජ්ජයි අප්පා අප්පා අම්මී ඒ වෙලාවේ මම කොණ්ඩෙන් ඇද්දුවා අම්මේ කලර් කරලා තියෙන්නේ මෝ මානු දැන් එක කොණ්ඩේක වටනකම සෑහෙන්න වැඩිනේ අම්මී එහෙම අදිනවද අම්මී ගහ ගන්නාන් පස්සේ මේක අපරාධනේ යත කොණ්ඩේ වටනකමක් ගැන අම්මී ෆෝන් එක ළඟ නම් ඔය මැසේජ් එකක් ඒව බලන්න ඇයි මොකටද අම්මී ෆෝන් එක බලන්නේ මෙතන ඉඳින්න මං මැසේජ් එකක් එවලා තියෙන්නේ කොල්ලෝ හොඳයි ඌ හොඳයි මේ පේනවද කෙල්ලෙක් වෙලා නැටිල්ල මේ මහන්සි වෙන්න එපා මම අද රැට උයන්නම් අම්මේ හරිද ඕව තාත්තියෙන් පෙන්නන්න ඕනේ නැහැ හරිද මම උයලා දෙන්නම් අද රැජිනක් වගේ වාඩිලා ඉන්න නෑ මම උයන්න මම තාත්තිට පෙන්නන්න නැතුව මේ එළියට ගියාම කරන ඒවා ගෑල්ලමෙක් වෙලා අනේ රත්තරනේ තාත්තිට නමක පෙන්න අම්මේ මට එළියට යන්න දෙන්න නෑ අම්මේ අම්මෝ මට මෝ බැදලා කෝට් එක ගහලා කන්න පුළුවන් බාබිකියු එකක් වගේ. ඌව බාබිකියු දාන්න දෙන්නේ තාත්තා බාබිකියු දායි. දැන් මම පෙන්නන්නම්කෝ මේක. යනවා. පිස්සු කොල්ලේ. සෝකයි හැබැයි. යම්මේ. වැස්ලින් එකකින් ගහන්න. මේ මගේ වැස්ලින් එක. ඊළඟ එක ඔයා ඔහෙන් දාන්න මං අල්ලන්නම් ඈ